අපිට කියනවා මෙන්න මේ සමීකරණයේ d කියන පදේ යුක්ත කරන්න කියලා. d කියන පදේ යුක්ත කරන්න කියන එකෙන් අදහස් කරන්නේ මොකක්ද දන්නවද? d සමානයි කියලා ගන්න කියලා තමයි කියන්නේ. හරිද? හරි. දැන් අපි ඉස්සරලාම බලමු මොකද කරන්න කියලා. දැන් බලන්නකො මෙතන මේ d කියන කෙනා ඉන්නේ මෙන්න මේ පදෙත් එක්ක නේ. එතකොට මේ පදේ විතරක් මෙතන අපි තනි කරගන්නවා ඉස්සරලාම. මං කියලා දීලා තියෙනවා මොකද්ද දන්නවද? මේ සෙට් එක තනි කරගද්දී මේ පැත්තේ මොනවා හරි දෙයක් තියෙනවනම් ඒකේ විරුද්ධ දේ තමයි සමීකරණයෙන් එහා පැත්තට එන්නේ. මොකද සමීකරණයක් දෙපැත්තම තුලණය වෙලා තියෙන්නේ. ඒ කියන්නේ හරියට තරාදියක් වගේ නේද? මේ පැත්තට මොනවා හරි කරොත් එහා පැත්තටත් ඒකම කරන්න ඕනේ. ඒකේ සරලම ආකාරය තමයි අන්තිමට එන්නේ දේ තමයි මේ පැත්තේ තියෙන එකේ විරුද්ධ දේ තමයි එහා පැත්තට යන්නේ. හරිද? හරි අපි බලමු. d n ඍණ 1 වතාවක් සමානයි. ඔන්න y තිබ්බා. මෙතන ධන x තියෙන්නේ. ඒ පැත්තට ගියා ඍණ x වෙලා නේද? හරි. දැන් බලන්න මෙතන මේකෙන් කියන්නේ d වැඩි කිරීම n ඍණ 1 සමානයි y ඍණ x නේද? දැන් බලන්නකො මෙතන වැඩි කිරීමක් තියෙන්නේ. ගුණිතයක් තියෙන්නේ. එතකොට මේක ගුණිතයක් නම් එහා පැත්තට යන්නේ මොනවා වෙලාද? බෙදීමක් වෙලා නේද? එතකොට මේ බලන්නකො මේ පැත්තේ ඉතුරු වෙන්නේ d විතරයි. d සමානයි y ඍණ x බෙදීම n ඍණ 1. මෙන්න මේක තමයි අන්තිම උත්තරය. තේරුණාද? මේ වගේ ගානක මෙහෙම තමයි d යුක්ත කරන්න කියලා තිබ්බොත් d වලට උත්තරයක් ගන්න එක තමයි අපි කරන්න ඕනේ. තේරුණාද?